භාෂාව කියලා කියන්නේ ඕනම ජාතියක හදගැස්ම. භාෂාවන් පිළිබඳ දැනුවත් වීමත් එකිනෙකාගේ භාෂාවලට ගරු කිරීමත් එක රටක ජීවත් වන ජාතීන් අතර එකමුතුභාවය වර්ධනය කරන්නට හේතු සාධක වෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ජීවත් වන ජාතීන් අතර පවතින දුරස්ථභාවය, අනවබෝධය යුද්ධයක් දක්වා වර්ධනය කරන්නට මේ භාෂා ගැටලුවත් හේතු සාධක වුණා. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ මේ තත්ත්වය අනාගතයේදී වෙනස් කරන්නට ගත් උත්සාහයක් පිළිබඳව ඔබට කියන්නට. රන්ටැඹේ පුහුණු පර්යේෂණ අධ්‍යාපන හා ව්‍යාප්ති කේන්ද්‍රයේ නේවාසිකව සිටින ජයප්‍රකාශ් අද දවස ආරම්භන්නේ තමන්ට සමාජීය ජීවිතයේදී වැදගත් වන දැනුමක් එක් කරගන්නා බලාපොරොත්තුවෙන්. ජයප්‍රකාශ් සහ ඔහුගේ සගයන් එක් රැස්වන මේ වැඩසටහන සංවිධානය කළේ ජාතික ඒකාබද්ධතා වැඩසටහන ඒකකයේ මගිනුයි. මේ වැඩසටහනට සහභාගී වන කඳුකරයේ තරුණ තරුණියන්ට සිංහල දෙමළ භාෂා සහ භාෂණ පරිවර්තනය පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා දීම ඒ ප්‍රධාන අරමුණ වුණා. බදුල්ල දිස්ත්‍රික්කයේ රොබේරිය වත්ත ප්‍රදේශයේ ජීවත් වන ජයප්‍රකාශ් උපතින් දමිළ ජාතිකයෙකු වුවත් සිංහල භාෂාව හැසිරවීමට හොඳ හැකියාවක් තිබෙනවා. ඔහු එම හැකියාව මේ තුලින් තව තවත් වර්ධනය කර ගැනීමට සමත් වී තිබෙනවා. මේක තුලදී මම ලැබපු අත්දැකීම් ගොඩාක් තියෙනවා. මොකද එකක් භාෂාව කොහොමද අසුරවන්නේ, භාෂාව කොහොමද පරිවර්තන කටයුතු කරන්නේ, අනේ ඒ වගේ විවිධ අවස්ථාවන් කොහොමද ප්‍රයෝජනට ගන්න කියන එක විශේෂයෙන් කතිකාචාර්යවරු මාචාර්යවරු අපිට කියලා දුන්නා. ඒ වගේම අපේ සහෝදර සහෝදරියන් එක්ක කොහොමද ඒගොල්ලෝ එක්ක ඉන්නේ, එකට ඉන්නේ, ඒගොල්ලන් එක්ක කොහොමද සතුට බෙදා හදා ගන්න ඕනේ, ඒ වගේ අත්දැකීම් ගොඩාක් රාශියක් ගොඩාක් රාශියක් ලබා ගන්න පුළුවන්. 2008 ඔක්තෝබර් 10 වෙනිදා සිට 15 වෙනිදා දක්වා පැවැත් වූ මේ 5 දින වැඩමුළුවට බදුළු දිස්ත්‍රික්කයට අයත් තෝරාගත් තරුණ තරුණියන් 30 දෙනෙක් පමණ සහභාගී වුණා. මොවුන් විවිධ සංස්කෘතීන්ට හා ප්‍රදේශවලට අයත් වී සිටියත් සැවම එකම පවුලක් ලෙස මේ වැඩමුළුවේ සාර්ථකත්වයට උරදී සිටියා. යුද්ධය සඳහා පවතින ප්‍රශ්නය, ජාතිය සඳහා තිබෙන ගැටලුව නිමා කිරීමට ඒ කියන්නේ මෙතනින් අපි බලාපොරොත්තු වෙනවා මේ භාෂා පරිවර්තනය නිසා දෙපැත්තම හොඳ අවබෝධයක් ඇති වෙනවා, පරස්පර එකඟතාවයක් ඇති වෙනවා. මේක අත වශයෙන්ම රටේ පවතින භාෂා ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ අරමුණින් ජාතික ඒකාබද්ධතා වැඩසටහන් ඒකකය රට පුරා විවිධ වූ වැඩසටහන් සංවිධානය කරමින් සිටිනවා. එවැනි අරමුණකින් සංවිධානය කර තිබූ මේ වැඩසටහනේ සාර්ථකත්වයට භාෂා පරිවර්තනයේ හසල දැනුම සහ අත්දැකීම් ඇති පුද්ගලින්ගේ දායකත්වය ලැබීම විශේෂත්වයක්. කනේ දාලා මෙහෙම තමා කතා කරන භාෂාව නොතේරෙන කොටසක් ඉන්නවා නම් ඒ නොතේරෙන කොටසට තමා කතා කරන භාෂාව කතා ජනතාවගේ අදහස් උදාස් එහාට යවන්නටත්, ඒ වගේම එහා පැත්තේ ඉන්න ජනතාවගේ අදහස් උදාස් මෙහා පැත්තේ ඉන්න ජනතාවගේ හදවත් වලට කාවද්දන්නටත් ඉතාමත් වැදගත් දෙයක් තමයි භාෂාව. තම මව් භාෂාවෙන් එදිනදා වැඩ කටයුතු කරගන්නට හැකිනම් ඕනෑම ජන කොටසකට එය තමාගේ සමාජීය ජීවිතයට පහසුවක් සලසනවා. එමෙන්ම යුද්ධයක් ලෙස වර්ධනය වී තිබෙන වර්තමාන වාර්ගික අර්බුදයටත් මෙවැනි ක්‍රියාකාරකම් තුළින් කිසියම් විසඳුමක් ලබාගත හැකි බව විශ්වාස කරනවා. අනාගත බලාපොරොත්තු රැසක් ඉලක්ක කර ගනිමින් සංවිධානය කර තිබූ මේ වැඩසටහන පිළිබඳව එයට සහභාගී වී සිටි පිරිස අතර පැවතියේ මෙවන් අදහස්. අද සාමාන්‍යයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න දෙමළ අයට සිංහල කතා කරන්න බෑ. එක කචේරියක් ගත්තාම අයදුම්පතක් ඒගොල්ලන්ට පුරවන්න බෑ. ඒ නිසා තව කෙනෙක්ගේ උදව් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ වගේ තැන්වල අපි ඒ අයට උදව් කරනවා. ගොඩක් හොඳ වැඩසටහනක්, ඒ වගේම මේ තරුණ තරුණියන්ට හොඳ රුකුලක්, මේ ධෛර්යයක් ඇති කරන වැඩසටහනක් කියලා හිතනවා. දශක දෙකකට අධික කාලයක් තිස්සේ පවතින යුද්ධයට මූල බීජයක්ව පැවති භාෂා ප්‍රශ්නයට විසඳුම් මෙවැනි ක්‍රියාකාරකම් තුළින් යම් දුරකට ලැබෙනු ඇති. මේ තරුණ තරුණියන් ලැබූ මේ අත්දැකීම සමාජය තුළදී තම අනන්‍යතාව ආරක්ෂා කරගෙන ජීවත් වීමට ආයුධයක් ලෙස භාවිත කරන බව නොඅනුමානයි.